එක්තරා අවස්ථාවක ලොව සුපතල රාජනායකයෙකු අබ්දුල් කලාම් මෙහෙම ප්‍රකාශයක් කරනවා. නායකත්වය යනු ආදර්ශය පෙරට කොට ගනිමින් තම කණ්ඩායම මෙහෙවීමයි. මානුෂීය වීමයි. නිවැරදි තීරණ ගැනීමයි. නිර්හංකාර වීමයි. යහපත් ඉලක්ක සපුරා ගැනීමට තම උපරිමයටත් එහා ගිය දායකත්වයක් ලබා දීමයි. නිවැරදි හා යහපත් නායකත්වයක් මගින් සමාජයේ දියුණුවට හා ප්‍රගමනයට සිදුවන්නේ අමිල සේවයක්. තමාගේත් තම අනුගාමිකයන්ගේත් දියුණුවට හේතු වන යහපත් අරමුණු කරා තම කණ්ඩායම සාර්ථකව සුරක්ෂිතව මෙහෙවන්නා සැබෑ නායකයයි. ඉතින් එවන් වූ සැබෑ නායකින් පිරිසක් අභිෂෙස් ගැන්වීමට අප සූදානම්. ඉතින් මේ සූදානම සිරි සුමනතිස්ස ධර්ම විද්‍යාලයේ 2026-27 වර්ෂ උදෙසා අභිනවයෙන් තේරීපත් වූ කනිෂ්ඨ ශිෂ්‍ය නායක නායිකා මණ්ඩලය අභිෂෙස් ගැන්වීමටයි. කනිෂ්ඨ ශිෂ්‍ය නායිකා ඉත්තරා අමාරසි. කනිෂ්ඨ ශිෂ්‍ය නායිකා චාරුකී හංසමාලි. කනිෂ්ඨ ශිෂ්‍ය නායිකා මිහිඳි බෝසදී. කනිෂ්ඨ ශිෂ්‍ය නායිකා රෂාය සනුද්‍රියබා. මිනුකී නෙද්දාමාලගේ. විහාරා ජිනෙන්දි ධර්මසේන. කෙත්මි නවාරා. විනුත්මි මෙසඳි. ඔනෙල දිසානායක. ඉනුක තීක්ෂණ. සමිඳු මෙත්සර. නිම්සර රන්දෙව්. සෙනුමි සහන්සා. රයනි ලිසාමාතිසදිනි. නිම්නාදී දෙව්මිනි. තානියා නිෂාදී. සනුකී ලෙහන්සා. චමත්යා සේසාදී. මනුකී සහන්සා. සිතුකී ඔනාරා. විහඟුම් සේජිත. නුවින්දී මුණසිංහ. තිසෙව් සේනිත. නෙතුක රිත්මින්. ආදරණීය අම්මේ තාත්තේ ඔබටයි මේ කෙරෙන්නා වූ ගෞරවනීය ආරාධනය නිල ලාංඡන පැළඳවීමෙන් අප හා එක්වන ලෙසට අම්මේ තාත්තේ මාපිය දූදරු බැඳීම කියලා කියන්නේම මෙලොව පවතිනා වූ අමිල බැඳීමක්. දෙමාපියන්ගේ චිත්ත සංධානය තුළ තම දරුවන් කෙරෙහි පහළවන්නා වූ කරුණාව දෙවැනි වන්නේ බුදුරජාණන් වහන්සේ තුළ ලෝක සත්වයා කෙරෙහි පැවතුනා වූ කරුණාවටම පමණයි. ඉතින් අද දවසේ තම ආදරණීය දුවා දරුවන් මෙලෙස වගකීම් රැසක් දරා ගනිමින්
ගෞරවනීය නායකයෙක් ලෙස අභිසෙස් ගැන්වෙන මේ මොහොතේ ඔබගේ දෙනෙත් සතුටු කඳුළු වලින් පිරී යාම පුදුමයට කරුණක් නොවේ. මාතු පාදං නමමහං උද්දේකාරෝ ආදරණීය අම්මේ තාත්තේ ඔබ සැමට බෙහෙවින්ම ස්තුතියි. එසේනම් මාගේ මේ ගෞරවනීය ආරාධනය ගෞරව ජයවික්‍රම ගුරු පියාණනි ඔබතුමන්ටයි කනිෂ්ඨ ශිෂ්‍ය නායක නායිකා මණ්ඩලයට හිමි දිවුරුම් ප්‍රකාශයෙන් අපහා එක්වන ලෙසට අවසරයි සියලුම කනිෂ්ඨ ශිෂ්‍ය නායක නායිකා මණ්ඩලය දිවුරුම් දීම සඳහා සූදානම් වන්න. මාතර කඩවස් අතර බටහිර ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ශ්‍රී පුෂ්පාරාම පරිවේනස්ත සිරි සුමන තිස්ස ධර්ම විද්‍යාලයේ කනිෂ්ඨ ශිෂ්‍ය නායකයෙකු කනිෂ්ඨ ශිෂ්‍ය නායිකාවක වනමා මාහට පැවරෙන යුතුයකම් හා වගකීම් සියල්ල නොපිරිහෙලා ඉටු කරන බවටත් ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේ ඇතුළු ආචාර්ය මණ්ඩලයේ ගුරු මෑණිවරුන්ට සහ ගුරු පියවරුන්ට කීකරුව හා පක්ෂපාතීව කටයුතු කරන බවටත් ධර්ම විද්‍යාලය තුලදී මෙන්ම ඉන් පිටතදීත් ධර්ම විද්‍යාලයේ ගෞරවය ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේ ඇතුළු ආචාර්ය මණ්ඩලයේ ගෞරවය සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ගෞරවය සහ මාගේ ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කරන බවටත් ගෞරව බහුමානයෙන් යුක්තව දිවුරා පොරොන්දු වෙමි. ස්තුතියි. දිවුරුම් ප්‍රකාශයෙන් අපහායක් වූ ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුතියි. එසේනම් මෙලෙසින් නික්ම යන්නේ 2026-27 වර්ෂය උදෙසා අභිනවයෙන් තේරීපත් වූ කනිෂ්ඨ ශිෂ්‍ය නායක නායිකා මණ්ඩලයයි.